ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිටවද්දී අපි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ලෙක් අහුවෙලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිටවන්නේ. 2025 පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙලා සියලුම ප්‍රතිඵලත් මේ වන විට නිකුත් වෙලා හමාරයි. ජාතික ජනබලවේගයේ මෙවර පළාත් පාලන ආයතන බහුතරයක බලය අත්පත් කරගත්තා. ඒත් මේ ප්‍රතිඵලයත් එක්ක බරපතල ප්‍රශ්නයකට මාලිමාව මුහුණ දීලා. ඒ තමයි මාලිමාව ජයග්‍රහණය කරපු පළාත් පාලන ආයතනවල විශාල ප්‍රමාණයක පැහැදිලි 50% නොමැතිවීම. අපි තරඟ කළ ඒ පළාත් පාලන ආයතන වලට සාපේක්ෂව ගත්තම 104ක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගෙන තියෙනවා. අපේ මේ දේශපාලන ගමන මාස 7ක්. ඉතින් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හැකියාව තිබෙනවා එකතු වෙලා එම පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න. මේක හිතන තරම් ලේසි නැහැ. පාලන කාලය තුල සභාපතිකම් නගරාධිපතිකම් බෙදාගන්න වැඩ කරන්න යනකොට තීන්දුව తీරන ගන්න ගියාමත් ලෙහෙසි නැහැ. සමහර විට ආරවුල් ගැටුම් මැද්දේ වැඩක් නොකරම ඒ පළාත් පාලන ආයතනවල කාලය ගෙවිලා යාවි. හැමෝගෙම අවධානය තියෙන්නේ කොළඹ නගරාධිපති වෙන්නේ කවුද කියලා. ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනාගත්තට අනිත් පක්ෂ ඔක්කොම එකතු කරාම සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි දැන් ටිකක් තියෙනවා. මොකද මාලිමාවට මන්ත්‍රීවරු 48ක් ලැබෙද්දී විපක්ෂයේ දේශපාලන පක්ෂවලට මන්ත්‍රීවරු 60කටත් වැඩියෙන් ලැබිලා. ඉතින් ලැබෙන අලුත් මාරංචිය සම්මගි ජනබලවේගයේ නගරාධිපති කෙනෙක් පත් කරන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ වන විටත් සාකච්ඡා කරගෙන යනවලු. ඉදිරි දවස් ටිකේදී ආණ්ඩුවත් නිකම් ඉන්න එකක් නැහැ. ලැබපු ජයග්‍රහණය අපත යන නොදී අකමැත්තෙන් වුණත් දූෂිතයෝ එක්කත් ඩීල් දාන්න හේතු හදාගනීවි. වෛරයෙන් වෛරය නොසන්සිදේ අංගුලිමාල්ටත් බුදුහාමුදුරුවෝ කරුණාව දැක්කුවා වගේ දේවල් ඉදිරියේදී අහන්නත් ලැබේවි. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක නැදීම කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.